Welcome to Study Japanese YouTube channel. අද ඉඳන් ඔයාලට මගේ channel එකෙන් තවත් අලුත් දෙයක් අරගෙන එනවා. ඒ තමයි JFT විභාගයට අදාළ වෙන kanji වචන 450 පළවෙනි පාඩමේ ඉඳන් අවසාන පාඩම වෙනකන් පිළිවෙලට අරගෙන එනවා. මේකෙදි ඔයාලට තියෙන්නේ kanji වචනය, ඒ වචනය pronounce කරන හිරඟන වචනය සහ සිංහල තේරුම තමයි මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නේ. වචන 450ම පිළිවෙලට ඒ විදිහට තියෙනවා වචන තුන. ඉතින් ඔයාලට පුළුවන් මේ වචන 450 උපයෝගී කරගෙන JFT විභාගය සාර්ථකව කරගන්න. මොකද ඔයාලා දැනටමත් දන්නවා ඇති JFT විභාගයට හිරඟන වචන වලට වඩා එන්නේ kanji වචන. මොකද kanji වචනයට අදාළව හිරඟන වචනයක් දෙන්නේ නැහැ. එතකොට ඉරදොරි පොත් තුනට අදාළ වෙන kanji වචන 450 ඔයාලා මතක තියාගන්න ඕනේ. ඉතින් මේක සමහර අය තැන් වල PDF මම ඕන තරම් දකලා තියෙනවා. ෂෙයා වෙනවා සමහර වෙලාවට ඒවත් සිංහල තේරුම වෙනස් වෙන ඒවා තියෙනවා. ඒක නිසා මම ඔයාලට හරියම තේරුම සහිතව kanji වචන 450 පිළිවෙලට අරගෙන අවිල්ලා තියෙනවා මේ වීඩියෝ එකෙන්. එතකොට ඔයාලට පුළුවන් JFT විභාගයට අදාළ වෙන ඉරතොරි පොත් තුන, ඒ වගේම ඒවට අදාළ වෙන grammar ටික, ඒ වගේම SSW food service වලට අදාළ විෂයන් ටික, පොත් තුන, ඒ වගේම දැන් අලුත් දෙයක් තියෙනවා JFT විභාගයට අදාළ වෙන kanji වචන 450ත් මගේ channel එකෙන්ම ඉගෙන ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. නමයේ නම කුණි රට වතාෂි මම චිචි තාත්තා හහ අම්මා කොදොම ළමයා නිහොන් ජපානය මිසු වතුර තබෙමස් කනවා නොමිමස් බොනවා සකන මාළුවා නිකු මස් සුකිනා කැමැති ඊයේ ගෙදර අතරශී අලුත් හිරොයි පළල් ෆුරුයි පරණයි උවේ උඩ ශිතා යට නකා ඇතුළ
ගෙට්සියෝබි සඳුදා. කයෝබි අඟහරුවාදා. සුයියෝබි බදාදා. මොකුයෝබි බ්‍රහස්පතින්දා. කින්යෝබි සිකුරාදා. දොයෝබි සෙනසුරාදා. නිචියෝබි ඉරිදා. අසා උදේ. හිරු දවල්. යොරු රාත්‍රී.